hari last time ini karya karuan karya awasan ini depan piti baru kirim karya awasan itu tu okkom aja ikema paasi Two hours later. Now, 20 minutes. bos में लानो किलो मात्र नहीं
6 hours later. Thousand years later. ඔව් තරගයේ ජයග්‍රහණය විතරක්ම නෙමෙයි අවසන් කිරීමත් වැදගත්. ජයග්‍රාහකයෙක් පොඩ්ඩක් කතා කරන්න හිතුවා. මේ මෙහෙම තරගයකට ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ. පයින් අවස්ථාවක් දන්නේ අත්දැකීම කොහොමද? ඉතින් අත්‍තරම කියනවා නම් පළවෙනි අත්දැකීම ඉතින් මුලින්ම ස්තුතිවන්ත වෙනෝනේ තිස්සමහාරාම කලාප කර්මාකාරතුමියට මේ ලස්සන අවුරුද්දේ සංවිධානය කළ තිබ්බට ඉතින් මේ වගේ තරගයකට ජීවිතේ මුහුණ දුන්න පළවෙනි. A few moments later. අවුරුදු ජන කෙලි අතරේ කරක් ගහන්ටා ආච්චි කීතාච්චි හැටට නටන කොණ්ඩ කෙවුම් රහ බලන්ට වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා සිතගේ පැතුම් මිටුවේ මුවගේ සිනහ වැහේ සිරිලක පිරි අවුරුදු සිරීමේ සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාවේ සිරිලක පිරි අවුරුදු සිරීමේ रा 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 बोंबिये मुआवे अंगिये रा 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 बोंबिये मुआवे अंगिये जापान मैंडलिंग नद कर जापान मैंडलिंग नद कर අවුරුදු එයි හන්දියේ උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ දේසේ හැටියට නොම වෙයි එන බාසේ සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ මිහිරට ගයමු කොමල්ලිය සීපද ගීතේ අවුරුදු වෙයි හන්දියේ මුවාවේ යන් නංගියේ අවුරුදු වෙයි හන්දියේ මුවාවේ යන් මල්ලියේ रा 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 बोंबिये मुआवे अंगिये जापान मैंडलिंग नद कर जापान मैंडलिंग नद कर අවුරුදු එයි හන්දියේ අම්මමාව බඳවන්න හරි කලබලයනේ බං
මට බඳින්න බෑදැන් තම 27යිනේ බං හැබැයි එයා මට ඔයා මට මනාප නම් බං අපි චුට්ටලයන් මේ තිරිකලේ බං ඔයා මට මනාප නම් බං හවසට කැන්දන් යන්නම් අපි චුට්ටලයන් මේ තිරිකලේ බං ඔයා මට මනාප නම් බං හවසට කැන්දන් යන්නම් මගුල් පොඩි බලින්නම් දීකටනකත් කියන්නම් තමතම කියනවත් මං ඔයා මගේ නෝනා කියලා බං අපි චුට්ටලයන් මේ තිරි මල්වාරම් ගයනා උදේ මැනිකේ බලන් අපේ ගමේ රබන් නැයනා මල්වාරම් ගයනා උදේ මැනිකේ බලන් අපේ ගමේ රබන් නැයනා rambutan gasiai wali kukuloina atu kukuloina rambutan gasiai wali kukuloina atu kukuloina aurudu dagenna mangalle ninna අපේ ගමේ රබන් නැයනා අවල ඉවරද බං අර සිත සරහානි තුනලවා හිරු මගුලට හිනෙන්නයි හරි. එතකොට
ඔයාගේ පළවෙනි රැකියාවද? Look at this dude. Wait till you see the. No. దేవుడే అయ్యో పోయ్ Business Promotion Officer 5th place පස්වන ස්ථානය හිමි කරගනු ලබන්නේ Sector 4 මතුගම Metro branch එකේ KD Dilshani පස්වන ස්ථානය හොඳම BPO Business Promotion Officer 4th place Sector 8 RAKI චතුරාංගී අගලවර්ග ශාඛාව දෙන්න අත්පොළ සන්නාදයක් ඔබගේ Sector 8 හතරවන ස්ථානය හොඳම BPO මේ සඳහා එතුමිය බාර වෙන්න සෝනල් මැනේජර් මම ආරාධනා කරනවා මේක බාර ගන්න කියලා මේ සහතික පත්‍රය ඇයට ලබා දෙන්න කියලා. තුන්වන ස්ථානය BPO Best Business Promotion Officer 3rd place Sector 8 Colombo Metro MUM Akmal දෙන්න අතකොට සනාදයක් තුන්වන ස්ථානය හොඳම BPO සහතික පත්‍ර ලබා ගැනීමේදී ඒ සහතික පත්‍ර ලාභියන් සමග ඔහු ඇය බාරව සිටින zonal manager ඔහු ඇයත් සමග ඒ අදාළ සහතික පත්‍ර ලබා ගැනීමට එම ස්ථානයට යලමින් කාරුණිකව ඉල්ලා මේ සෙක්ටර් එකේ මම ඉතා ආදරෙන් ආරාධනා කරනවා දරු කලුණ්ඩස් මහතාටත් ආරාධනා කරනවා ඉස්සරහට යන්න ඔබත් මේ සෙක්ටර් එකේ අති ජයග්‍රහණී කලාපයක් සහ කලාපයක් හොබන කෙනෙක්. ඉතින් ඔබගේ අතනොත් මේ ජයග්‍රහණයන් අනිවාර්යෙන් සමරය යුතුයි කියන එක අපි සිහි කරනවා. ඉතින් ඔබත් මේක අගය කළ යුතුයි. ඉතින් අපිත් ආරාධනා කරන ඔබතුමාටත් ඉදිරියට ඇවිල්ලා අගය කරන්න කියලා. හොඳයි. හොඳම BPO දෙවන ස්ථානය හිමි කරගනු ලබන්නේ Sector 8B මතුගම මෙට්‍රෝහි WLAS කුමාරී මහත්මිය. දෙවන ස්ථානය BPO Best Business Promotion Officer පළවෙනි ස්ථානය හිමි කරගනු ලබන්නේ Sector 8B අගලවර්ගයේ AKBS උක්ෂාන පළවෙනි ස්ථානය හොඳම BPO individual fail. IC පස්වෙනි ස්ථානය ලබා ගන්නදී රත්නාරි ශාඛාවේ S හසන්ති පස්වෙනි ස්ථානය
SI Madhuwati. KGSM කාණ්ඩපිටිය හොඳම IS දෙවන ස්ථානය හොඳයි හොඳම IS පළවෙනි ස්ථානය දිනා ගනු ලබන්නේ රත්මලාන ශාඛාවේ BSM ෆර්නැන්ඩෝ NOP 15යි MCFP 1,01,184යි FP 1,01,184යි දෙන්න හොඳ අත්පොළ සන්නාද හොඳම IS පළවෙනි ස්ථානය රත්මලාන ශාඛාව ඊළඟට හොඳම යුනිට් මැනේජර් බෙස්ට් යුනිට් මැනේජර් third place තුන්වෙනි ස්ථානයේ දිනා ගනු ලබන්නේ මතුගම මෙට්‍රෝ ශාඛාවේ MMS නිරාශා හොඳම යුනිට් මැනේජර් තුන්වන ස්ථානය යුනිට් මැනේජර් දෙවන ස්ථානයේ දිනා ගනු ලබන්නේ කොළඹ මෙට්‍රෝ ශාඛාවේ HATK සිරිවර්ධන යුනිට් මැනේජර් ප්‍රථම ස්ථානය NOP 21යි MCFP 1,29,780යි FP 4,37,103යි මතුගම මෙට්‍රෝ ශාඛාවේ ND විජේසිංහ ප්‍රථම ස්ථානය හොඳම යුනිට් මැනේජර් දෙන්න හොඳ අත්පොළ සන්නාදයක් ලෝභ වෙන්න එපා පොඩ හයියෙන් ගන්න අත්පොළ සන්නාදය හොඳම රීජනල් මැනේජර් දෙවන ස්ථානය හොඳම රීජනල් මැනේජර් ප්‍රථම ස්ථානය NOP 75යි MCFP 5,41,077යි FP 25,70,909යි සෙක්ටර් 8 මතුගම මෙට්‍රෝහි RA චතුරංග ප්‍රථම ස්ථානය චතුරංගයේ බ්‍රාන්ච් මැනේජර් සද්දෙන්න චතුරංගයේ බ්‍රාන්ච් මැනේජර් අනුගා
මාකඩෙන් වල සතුට මොකද්ද? අගය කිරීම. අගය කිරීම මත ඕනම දෙයක් කරන්න පුළුවන්. අපි හරි පොසිටිව් ඉද්දී තරණය කරන්න බැරි කන්දක් යන්නකො තරණය කරන්න බැරිද බලන්න පුළුවන්. දැන් ඔයාලගේ තියෙන මයින්ඩ් සෙට් එක මත ඔයාලට කියන්න NCP ලක්ෂ්‍ය ගහනවද කියලා අහන්න. ගහනවද? ගහනවා. කොහොමද ඒක වෙන්නේ? කොහොමද ඒක වෙන්නේ? ඒක තමයි පුතා මාකටිං වල තියෙන වෙනස. මාකටිං කියන්නේ හරි ලස්සන සබ්ජෙක්ට් එකක්. ඔයාලා වාසනාවන්තයි ඒ සබ්ජෙක්ට් එක ඇතුලේ ජීවත් වෙන්න ලැබෙන රැකියාවක් ඔයාලා තෝරගෙන තියෙනවා. ඒක අහම්බෙන් වෙන්න පුළුවන්. ඒක සමහර විට නොදැනුවත්කමෙන් ඇවිල්ලා වෙන්න පුළුවන්. සමහර විට ඔයාලගේ මැනේජර්ගේ බොරුවක් නිසා ඇවිල්ලා වෙන්න පුළුවන්. හැබැයි පුතා මොන දේ මට ආවත් අපි ඇවිල්ලා තියෙන්නේ හරි තැනක. අපි ආවනම් ආතන පොසිටිව් දේ මත, හරි දේ මත, හරි පාරේ යන්න. අද මෙතනදී සමහර අය මම මූණ දිහා බලන් ඉද්දි මටම හිනහයි. ඇයි? සමහර තෑග්ගල් සමහරගේ මූණවල් හරියට අවුල් වෙලා. එපා අවුල් ගන්න. කෙනෙක් තෑග්ගක් ගනිද්දි සතුටු වෙන්න. ඇයි? මාකටිං කියන්නේ පුතා අද එකපාරක් දින්න නම් ඒක ඊළඟ පාර ඊට වැඩිය දහස් වාරකින් අපිට වෙනස් කරන්න පුළුවන්. ඇයි? පැය 24යි අපි හැමෝටම තියෙන්නේ. එයාට පුළුවන් වුණා පැය 24 ගේ කරන්න. ඇයි මට බැරි? වෙනස් කරගන්න තමන්ගේ සිතුවිල්ල. අපේ පළවෙනි කෝට් එකේ ගත්තා. කමන්නේ. අපි යාට අප්පුඩි ගහමු. දෙවෙනි කෝට් එක අපට ඕපන් දාලා තියෙනවා. ගහන්න මයින්ඩ් සෙට් එක හදාගන්න. මං හිතන්නේ ඒක තමයි මේකේ ප්‍රධාන අරමුණ. අපි මේක මෙච්චර මහන්සි වෙලා මෙච්චර කට්ටක් කාලා මෙච්චර දුර ගෙවාගෙන මෙතනට ඇවිල්ලා නිකන් නෙවෙයි පුතා මෙතන බලාපොරොත්තු වෙන්නේ සමහර විතරද චූටි කුටි ප්‍රමාණයක් පිරিলা තියෙන්නේ. හැබැයි ප්‍රධාන විධායකතුමනි විශ්වාස කරන්න ලබන අවුරුද්ද වෙද්දි මේ සෙක්ටර් 8 එක සමහර විට මේ ක්‍රීඩාංගණය මදි වෙන්න පුළුවන්. ඒ කාර්යය තමයි දෙවනි අධීරය සංජීව මගේ සහෝදරත්වයට මම සහෝදරය ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ ප්‍රසන්ටේෂන් එක හදලා මට මාර සපෝට් එකක් දුන්නා. අපිට ඒකේ ලස්සන ඉදිරිපත් කිරීමක් කරා මම මොකද අපි ඇවිල්ලා සත්කාරක බ්‍රාන්ච් එක විදියට මම කියන්නේ ස්තුතිවන්ත විදියට කරා. ගොඩක් මහන්සි වුණා. අපි ලස්සන වීඩියෝ ක්ලිප් එකක් හැදුවා. ඒ මහන්සිය කොහොමද කරේ කියලා කියන්නත් අපි ලස්සන වීඩියෝ ක්ලිප් එකක් හැදුවා. හේතුව අපේ ෆස්ට් ටයිම් මේ වගේ ලොකු දෙයක් කරපු මම විශ්වාස කරන දේ තමයි අපි මහන්සි වෙලා දෙයක් කරොත් අපිට වෙනස් කරන්න පුළුවන් කියන දේ. මම දුක නෑ. මගේ අද බහුතරයක් මෙතනට ආවේ නෑ. සාමාන්‍යාධිකාරතුමා සහ ප්‍රධාන විධායකතුමා ආදී තෑගි ගන්න. හැබැයි මම දෙයක් කියනවා ලබන පාට එකේ මගේ උන් තමයි වැඩි හරියක් මෙතන තෑගි ගන්නේ. විශ්වාස කියන දේ ඒ තරම් හරි බලගතුයි. තමන්ගේ ආත්ම ශක්තිය සහ තමන්ගේ ගෝල් එක කියන දේ මේ මාකටිං වල හරිම ලස්සන සබ්ජෙක්ට් එකක්. ඉතින් අද දවසෙත් අපි ලස්සන ඉවෙන්ට් එකක් හැදුවා. හරි ලස්සනට තරඟ කරා. හැමෝම හරි කඩිසරව You are my one and only one, and you're my ever-loving one. I'm your one and only Candela Mystic. Ever gonna watch my yoga? I'm your sweet Bonica. I'm your one and only Candela Mystic. Sweet body, come to me. You're my one and only Candela Mystic. Ever gonna dance it? I am got 10 acres going. I am your one and only Candela Mystic.